මෙතන කොංචජෝගින් සංවන්ගේ පොදු අවස්ථාවලදී ඉන්සාහල්තේ ආචාර කරන වෙලාවට ජුරෝ බොහෝ වෙලාවට මොකද්ද සුනරහඳමින්දා මොකද්ද අතවනනවා කියලා කියනවා. මේකේ සාරාංශය හරියම පොඩ්ඩයි. ඉතින් මේ අත්‍යවශ්‍ය ටික අපි ඔලුවට දාගත්තම අපිට පේපර් එකේ එන ඡේද ප්‍රශ්න වලට හරියම සරලව මේ පිටු ආශ්‍රයෙන් උත්තර සපයන්න පුළුවන්. අන්‍යසයෝ ඉතින් අද ඉඳලා අපි පුංචි අලුත් දෙයක් කරන්න ඕනි කියලා හිතුණා. ඒක තමයි ගොඩක් කට්ටියට අත්‍යවශ්‍යයි කියලා හිතන. ඒ වගේම තනියම මේ අධ්‍යයන කටයුතු කරන දරුවන්ට තේරුම් ගන්න චුට්ටක් අමාරු කොටසක් තමයි අපේ මේ හැම පාඩමක් පිටිපස්සෙම තියෙන මේ සංස්කෘතික හා තොරතුරු පිටුව කියලා කියන්නේ. ඒතර මේ අපි මොනවා නැත්තම් චොම්බු පිටුව කියලා හඳුන්වනවා. තොරතුරු හා සංස්කෘතික පිටුව. ඉතින් මට හිතුණා මේක ගැන පොඩි හැදවීම් ටිකක් අත්‍යවශ්‍යම කොටස් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වැඩේ තමයි මේ විදිහට පටන් ගන්න හදන්නේ. ඉතින් පිළිවෙලට පළවෙනි පාඩමේ ඉඳලම කෙටි හරියම සරලව මගේ කොරියන් ජීවිතයේ අත්දැකීමුත් එක්ක ඔයාගේ ඔළුවට යන විදිහට හරියම සරලව අත්‍යවශ්‍යම ටික විතරක් ඔයාට දෙන්න මම තීරණය කළා. ඉතින් මෙහෙම දැක්කම ගොඩක් දරුවෝ මේක දැක්කම පස්සේ ගොඩක් වෙලාවට බය වෙනවා. මේක ලොකු විස්තරයක් තියෙනවා. කොහොමද මම මේ වචනේ තේරුම් අරගෙන කොහොමද මේ ලොකු විස්තරය ඔළුවට දාගන්නේ කියලා. ඉතින් එහෙම දුක් වෙන්න වද වෙන්න දෙයක් නැහැ. මේකේ සාරාංශය හරියම පොඩ්ඩයි. ඉතින් මේ අත්‍යවශ්‍ය ටික අපි ඔළුවට දාගත්තම අපිට පේපර් එකේ එන ඡේද ප්‍රශ්න වලට හරියම සරලව මේ පිටු ආශ්‍රයෙන් උත්තර සපයන්න පුළුවන්. හරි. එතකොට ගොඩක් වෙලාවට මේ චොම්බු පිටු වල තියෙන වැදගත්කම තමයි නැත්නම් තොරතුරු පිටුවේ වැදගත්කම තමයි මේකෙන් තමයි ගොඩක් වෙලාවට අපේ පේපර් එකේ එන අපි කියනවා ඡේද ප්‍රශ්න කියන සිස්ටම් එකට මේකෙන් ගොඩක් වෙලාවට ප්‍රශ්න දුරත් කරනවා වැඩි. ඉතින් වේලාසනින් ඔයා මේ ගැන හොඳ දැනුමක් තියෙන දරුවෙක් වුණොත් එහෙම ඔයාට පේපර් එකට ගියාට පස්සේ ඒ ඡේද කියව වෙලාව ගත කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අදහස ඔයා ළඟ තියෙනවා නම් ඔයාට කෙලින්ම උත්තරේ දිහා බලලම කෙලින්ම හරි උත්තරේ තෝරන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ කාලය හරියම අඩුවෙන් ඉතුරු කරගන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි වැදගත්ම කාරණාව ගොඩක් දරුවෝ නොදන්න දෙයක් තමයි දැන් ඔයාට මේ අපේ අච්චු පොතේ පාඩමෙන් පාඩමට පිටිපස්සේ ඔයාට සොයන්ව කරන්න අභ්‍යාස ටිකක් දීලා තියෙනවානේ. මේ වගේ ඉල්ගි. ඒ කියන්නේ කියවීමේ ප්‍රශ්න 5ක් ඔයාට දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාට අවශ්‍ය නම් මොනවාද තව සවන් දීමේ ප්‍රශ්න 5කුත් තියෙනවා. එතකොට මේක ඇතුලේ තියෙන මෙන්න මේ කියවීමේ ප්‍රශ්න 5 පස්වෙනි ප්‍රශ්නේ කෙලින්ම ඔයාට දීලා තියෙන්නේ අර තොරතුරු හා සංස්කෘතිය පිටුව ආශ්‍රයෙන්ම තමයි. ඔයා මෙන්න මේ ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන කළා කියන්නේ ඔයා ඒ පිටුව තේරුම් ගත්තා සමානයි. ඉතින් ගොඩක් දරුවෝ ඒ ගැන වැටහීමක් නැහැ. ඒ නිසා තමයි විශේෂයෙන් ගැන මතක් කරන්න ඕනේ කියලා හිතුවේ. ඒ නිසා ඔයා මේ ප්‍රශ්නේ කරයි කියලා කියන්නේ ඔයා අර සම්පූර්ණ පිටුවම තේරුම් ගත්තා වගේම තමයි. ඒ නිසා ඔයාට ලොකු කාලයක් මේකට වැය කරන්න ඕනේ නැහැ. හරි. ඒ නිසා ඒ අදහසත් ඔළුවේ තියාගෙන අපි එහෙනම් කෙලින්ම අර තොරතුරු පිටුව කරන්නේ නැතුව අපි මේ ප්‍රශ්නේ කරලෙමු. ඒතර ඔයාට මේක තමයි එතන තියෙන්නේ කියලා මම ඊට පස්සේ ඔයාට හරි සරලව පැහැදිලි කරලා දෙන්නම්. හරි. ඔයා දන්නවා ඡේද ප්‍රශ්න පේපර් ක්ලාස් වල ඕන තරම් කරලා තියෙනවා. සිස්ටම් එක දන්නවා. කොහොමද ඊටාම අඩු කාලෙකින් කොහොමද ඡේද ප්‍රශ්නයකට අපි උත්තර හොයාගන්නේ කියලා. ඉතින් මේකට ලේසි ක්‍රම තියෙනවා. අපි පේපර් ක්ලාස් වල නිතර කතා කරනවනේ ළමයිනේ. ඉස්සර මෙලෝ දෙයක් නොදන්න ඉංග්‍රීසි පේපරේ ඔයා කරපු විදිය මතකනේ. ඕන්නම් ඔයාට ඒ විදිහට කරන්නත් පුළුවන්. හැබැයි ඔයාට සැබෑම දැනුමකින් යුතුව හරියට දැනගෙන කරන්නත් පුළුවන්. හරි. මොන විදිහටද කරන්න කියලා ඔයාගේ අතේ තමයි තීරණේ. හරි. අපි නිකන් මේක වීඩියෝ එකක් නිසා අපි ටිකක් ප්‍රොෆෙෂනල් මට්ටමින් කරමුනේ. හරි. එහෙනම් බලන්නකෝ මේකේ පළවෙනි එක තියෙනවා අපි ඉස්සෙල්ලම ඔයා දන්නා ඡේද ප්‍රශ්නයක් ඇතුලේ අපි ඡේද කියවන්නේ නැහැනේ. අපි කෙලින්ම උත්තරේ දිහා බලලා තමයි ගේම ගහගන්න ඕනේ. හරි. බලන්නකෝ පළවෙනි එක තියෙනවා මෙන්න මේ විදිහ අදහසක්. චිනන් චිංගු ඒගේන හොරිරල් කුබ්යෝ ඉන්සාහේයා හම්නිදා. හරි. කෙටියෙන්ම කිව්වොත් ළමයි ඔයාට ඕනනම් පුළුවන් මේ කොටස කොහෙද මේ ඇතුලේ තියෙන්නේ කියලා හොයාගෙන දෙක සංසන්දනය කරලා වචන වෙනස්කම් බලලා අර මං කිව්වා වගේ ඉස්සර ඉංග්‍රීසි පේපර් එකට ගහුවා වගේ එහෙම ගහන සිස්ටම් එකකුත් තියෙනවා. හැබැයි අපි මේක ටිකක් වැදගත් විදිහට කරන්න ඕන නිසා මෙහෙම බලන්න. ඒ වගේ උපක්‍රම අල්ල ගන්න ඕන ඔයා එන්න ඕනේ කොහෙද? පේපර් ක්ලාස් එකට. හොඳයි. හරි. එහෙනම් චින්නන් චිංගු කියන්නේ කාටද? ඔයාගේ හිතවත් යාළුවන්ටනේ. හොරිරල් කුබ්යෝ ඒ කියන්නේ ඔයාගේ ඉන කොන්ද නවලා ඉන්සාහේ හම්ද ආචාර කර යුතුයිලු. ඔයාගේ හිතවත් යාළුවන්ට
මෙහෙම කොන්ද නමල මේ විදිහට ආචාර කරන්නේ නැහැ නේ. අපි එහෙම කරන්නේ කාටද? වැඩි හිටියන්ටනේ ළමයි. ඒතර ඔයා දන්නවා මෙතන පළවෙනි උත්තරේ මොකද්ද? වැරදි කියලා. ඔයාට ඕන නම් ඒ කතන්දරේම අන්න අතන ගියාම චොම්බ පිටුවේ තියෙනවා. වැඩි ඕනේ නැහැ. ඔයාට ඕන නම් මෙතනක් තියෙනවනේ ළමයි. මේ තියෙන්නේ මේ කොටස මේ. හරි මම ඒක ඉරක් ඇඳලම පෙන්නන්නම්කෝ. හරි මෙන්න මේ ටික මෙතන තියෙනවා. පේනවනේ. හැබැයි කාටද? මෙන්න නායිකා මංකොනා චිවිකා නුප්පන්සරා. ඒ කියන්නේ වයස වැඩි හරි තත්වයෙන් ඉහළ කට්ටියට තමයි අපි මේ විදිහට ආචාර කරන්න ඕනේ. ඒ නිසා මේ උත්තරේ වැරදි. හරි සරලයි. ඔයාට ඉතින් අර මං කිව්ව විදිහ ඕන විදිහට කරන්න පුළුවන්. හරි ඊළඟට කොන්චොන් ජොගින් සංවන්නේසෝ ඉන්සාහල්තේන ජොරෝ සොනල් හන්දම්නිද. හරි. මෙතන කොන්චොන් ජොගින් සංවන්ගේ පොදු අවස්ථාවලදී ඉන්සාහල්තේ ආචාර කරන වෙලාවට ජුරෝ බොහෝ වෙලාවට මොකද්ද? සුනල් හන්දම්නිද. මොකද්ද? අතවනනවා කියලා කියනවා. හරි. ඒකත් අපි බලමු මෙතන කොහේ හරි තියෙන්න ඕනේ නේද ළමයි? හරි. මේ බලන්නකෝ. මෙතන හැම කතාවක් තියෙනවද කියලා. හරි. මෙන්න මෙතන තියෙනවා. ඔයාලට පේන්න ඇති. මෙන්න මෙතන තියෙනවනේ අතවනලා ආචාර කරනවා කියලා. ඒක ඒ විදිහටම මෙතන තියෙනවා. හරි බලන්නකෝ පොදු ස්ථානයකදී එහෙම කරන්නේ නැහැ. මේ බලන්නකෝ මෙතන තියෙනවා ඒක මේ කොන්ච ජොගින් සංවන්නේසර ජුරෝ මොකද්ද? අක්සූරල් හයෝ ඉන්සහබ්නිදා. ඒ කියන්නේ මොකද්ද? අතට අත දෙනවා. ලස්සන වචනයක් අක්සුහදා. අක්සුහදා කියන්නේ මොකද්ද? අතට අත දෙනවා. අතට අත දීලා ආචාර කරන්නේ. මෙහෙම අත හොල්ලනවද? නැහැනේ. හරි. ඊළඟට 3 ජාෂින් බෝදා නායිකා මානන් සරම්වානන් අක්සුරල් හජි අන්සම් නිදා. ඒ කියන්නේ තමන්ට වඩා වයස වැඩි පුද්ගලයෝ සමග නම් අතට අත දෙන්නේ නැහැ කියලා කියනවා. හරි. එතකොට බලන්නකො ළමයි ඒක කොතනද තියෙන්නේ? හරි. කෙනෙක් හිතන්න පුළුවන් ඒක ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් ඒක අනේ හරිනේ. තමන්ට වඩා වයස වැඩි කට්ටියට අතට අත දෙන එක හරි නැහැනේ කියලා. එහෙම දෙයක් නෑ ළමයි. මේ බලන්නකො ළමයි. හරි මෙතන ඉඳන් බලන්න ජාෂින් බෝදා නායිකා හර්ෂින් මංකොන ජීවිගා නුප්පන් සරාමිරාමයන් වෙන්සුන පර පච්චිගෝ අක්සුරු හැ හම්නිදා කියලා දාලා තියෙනවා. හැබැයි මොකද්ද ළමයි මෙතන පොයින්ට් එක තමයි මොකද්ද ඔයාට අල්ලගන්න පුළුවන්. හරි මෙතන කියනවනේ ළමයි මොකද්ද පොදු අවස්ථාවලදී අතට දීලා ආචාර කරනවා. ඉතේ ඒ වෙලාවට තමන්ට වඩා වයස වැඩි කෙනෙක්ට වුණත් මොකද්ද ළමයි අක්සු කරන්න පුළුවන්. හරිද? ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ. තමන්ට වඩා වයස වැඩි කියලා අතට දෙන්නේ නැතුව ඉන්නේ නැහැ. අතට දෙන්න පුළුවන්. ඔයාලා දන්නවනේ ජීයන්ත කියන්නේ මොකද්ද? නෙගටිව් වසාසනේ කරන්නේ නැහැ. අන් කිව්වත් එකයි ජීයන්ත කිව්වත් එකයි. හරි. ඒ නිසා ඒකත් වැරදි. එතකොට මේකේ හරි උත්තරය අපිට ගන්න වෙන්නේ 4 වෙනි එක. ඒක ඉතින් කෙටියෙන්ම කිව්වොත් මොකද්ද? ජීවිකා නුප්පන් සරාම්ව අක්සුර හල්තේ වෙන්සුර ඔරන් පල්ල පච්චිම්නිදා. ඒක ඉතින් අපි නිකන් කියන හෙන ගහන්න වගේ බුදුන් මේ කිසිම දෙයක් ඔයා නොදන්නවා වුණත් මේක මේ විදිහටම මොකද්ද ළමයි මොකද්ද මේක මෙතනින් පටන් ගත්තොත් එහෙම මේ විදිහටම මෙතන ඒ විදිහටම තියෙනවා. ෆොටෝකෝපියක් ගැහුවා වගේ ඒක මෙතන ඒ විදිහටම තියෙනවා. ඒ නිසා මේකේ උත්තරේ කීයද 4. හරි. දැන් මම මේක හරි අපි දැන් පේපර් ක්ලාස් වලදී වගේ නම් මේව දැන් හොඳට දිග ඇරලා කතා කරනවා. විශේෂයෙන් මම පන්ති කතා කරනකොට මේක මීටත් වඩා වචනේ දිග ඇරලා මෙහෙම අල්ලලා ආයි දෙනවා සුපිරියට. හැබැයි මම මෙතන පොඩි වීඩියෝ එකක් ගන්න නිසා මම හරිම කෙටියෙන් ඔයාලට පොඩි අදහසක් දෙන්න මට උවමනා වුණේ මොකද්ද දන්නවද? මේක පැහැදිලි කරන එක නෙමෙයි මගේ අදහස උනේ. මට අදහස දෙන්න ඕනේ මේක තමයි අතන තියෙන්නේ කියලා. ඇයි මෙතනත් අපිට ඒ විස්තරේම තමයි අතන කියන්නේ. මේ විස්තරේ තමයි සාරාංශයක් කරලා අපිට අතන දීලා තියෙන්නේ. හරිද? මෙතන මේ විදිහටම කියනවා මේ බලනකොට තමන්ට වඩා වයස වැඩි හරි තත්වෙන් උසස් කට්ටියට අන්‍යෝන් ආසයෝ අන්‍ය හෂිම්නිකා කියලා කුගේරසුගිම දාන කිව්වා වගේ ඉන්නනවල අපි ආචාර කරනවා කියලා ඒක ඒ විදිහටම කියනවා. හරි ඊට පස්සේ මෙතනත් කියනවා මොකද්ද? අර මං කිව්වා වගේ මොකද්ද? අර තමන්ට වඩා වයස අඩු කට්ටියට හිතවත් කට්ටියට අර අන්‍යෝන් කියලා අතවනනවා. ඒ කතාවත් එතන කියනවා.
ඊළඟට මෙතනදී අර කතාව කියනවා මොකද්ද පොදු ස්ථාන කතන්දරේ මෙන්න මෙතන කියනවා මේ පොදු ස්ථානවලදී ආචාර කරනවලු ඒ වෙලාවට තමන්ට වඩා වයස වැඩි වුණත් තත්ත්වේ නුසස් වුණත් කිසිම අවුලක් නෑ අදටත් දෙන්න පුළුවන් හැබැයි ඒ වෙලාවට ඔයා වම් අතින් ආචාර කරන්න ඕනේ හැබැයි දකුණු අත මෙන්න මෙහෙම තියාගෙන තමයි අර අපි කියන්නේ මෙහෙම තියනවනේ අපි සාමාන්‍ය කෙනෙක්ට දෙයක් දෙනකොටත් මෙන්න මෙහෙම දෙනවා වගේ මෙන්න මේ විදිහට හෑන්ඩ්ෂේක් කරන්න ඕනේ කියලා කතාවයි කියන්නේ. ඒතර ඔයාලට මම මේ හරියම කෙටියෙන් කිව්වේ මොකද්ද? මේ තිබ්බ සාරාංශය නෙමෙයිද දරුවනේ අතන තිබ්බේ. හරි. එහෙනම් ඉතින් ඔයා මේ ටික කියෙව්වත් එකයි අර පස්වෙනි ප්‍රශ්නේ කළත් එකයි. අන්න ඒ අදහස ඔළුවට දෙන්නයි මට ඕන. ඒ නිසා ලොකුවට මේ තොරතුරු පිටුව සංස්කෘතික පිටුව ඔළුවට අරගෙන ටිකක් බරට ඔළුවට දාගන්න එපා. ඔයා හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ කීවෙනි ප්‍රශ්නේ කරන්නද? පස්වෙනි ප්‍රශ්නේ කරන්න. මම කියන්නේ හැමෝම අනිවාර්යයෙන්ම පස්වෙනි ප්‍රශ්නේ එකපාරක් කරන්න ඕනේ. එතකොට ඔයා මේ තොරතුරු පිටුව කළා හා සමානයි. එතකොට හරිනේ? හරි. එහෙනම් අපි දෙවැනි පාඩමේ ආයෙ හම්බෙමු. එතනදී මම ඊට වඩා වැඩි විස්තරයක් ඔයාලට දෙන්නම් පැහැදිලි කරන්න. හරි එහෙනම් හැමෝටම සරන් හේයෝ